වැසි හද කිටි කැවි කැවි ඔය පසි සල්තෙමි ඇඟ කැලි එලි තිබි උටු කුඩේ අටවෙලි පියමැනි යනු සිටි හදවතේ ලසුමිදි මට වදේ දෙනරදි මියුලැසි වැසි වසි හද කිටි කැවි කැවි. Thank you. මට පොඩි අවස්ථාවක් ලැබුණා ගීතයක් ගායනා කරන්න බයන්ටන් අයියා රොෂාන් අයියයි අර ගීතයක් සින්දුවක් කියන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මල්ලි අපිත් එක්ක සෙට් වෙලා ගීතයක් ගායනා කරමු එන්න බෑන්ඩ් එකට කියලා ආරාධනාවක් තිබුණා මම කලින් හිටියේ නීරෝ මේ මොකද මේ ලෑන්ඩ් මාස්ටරයක් එලෝ හිටියේ පැති උඩට ඒ නිසා පොඩි අවස්ථාවක් තිබුණා ආදරය ගැන කතා කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියලා හිතුණා මේක පතරේ දැක්ක මුල් පිටුවේ ලස්සන ගෑනු ළමයිගේ පින්තූරයක් තියෙනවා. ඒ මුල් පිටුවේ තියෙන ෆොටෝ එක දැකලා අතුල් පැත්තේ බැලුවා නියම විස්තරය ලැබුණා. ආදරය කරන්න හිතුණා. ඒව නිසා යනවා මේ ගීතයට. ඔයගොල්ලෝ එකතු කරගෙන මෙන්න මේ විදියට. ආලා බලමු ගීතය යන අතර වාරේ. කොහොම හරි මම ජයග්‍රහණය කෙරුවා. මේ ළමයාව ආදරය කරලා මගේ සහකාරී කරගන්න. අපුඩිය දෙනවනගේ කතන්දරේන. සිරියාවට නුඹ හිටි මුල් පිටුව පත්තරේ කපලා ඉරලා ගැහුවා මගේ පරණ ට්‍රැක්ටරේ පිටුව අතරින් දැනගත්තම හරිම විසරේ නුඹයි වෘත කඳ මගේ මේ පෙම්පණන්තරේ අපුව දීපු ආලවටන ප්‍රේම මන්තරේ කටපාඩම් කියලම බැරි වුණා චක්කරේ ප්‍රේම අවිය දඟලන කොට පාලු බංකරේ හිනා වෙලා ඇයි කොල්ලගේ හිත වෙනස් කළේ සුඳුරු අරුම මලකි සුන්දර යන ගමන ලතාවට පුපුරනවා ලුගින්දර සුදු මලේනු බව දැක ගන්නට හිමි පාන්දර ලංවයන් කියලා දෙන්න අහලා නැති කතන්දර වන මලට වඩා සුඳුරු අරුම මලකි සුන්දර යන ගමන ලතාවට පුපුරනවා ලුගින්දර සුදු මලේනු බව දැක ගන්නට හිමි පාන්දර ලංවයන් කියලා දෙන්න අහලා නැති කතන්දර අපිට ලැබුණු ඉතා වටිනා සම්පතක් නිරෝ සංගීත කණ්ඩායමට මම හිතන්නේ යාළුවනේ මේක තමයි කියන්න ඕන මොකට තියෙන හැකියාව මම හිතන්නේ දෙවියන් විසින් ලැබුණු තෑග්ගක් ඒ තෑග්ගට අපගේ උපහාරයේ ගෞරවය දෙවියන්ගේ ආශිර්වාදයෙන් මොහොත ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොකද විවිධ හඬ උපයෝගී කරගෙන විවිධ ස්වර පරාසයන් ඔස්සේ ගායනා කිරීමේ හැකියාවක් දක්ෂතාවයක් තියෙනවා අපේ දෑබර හිතවතට
ඒ විතරක් නෙමෙයි තාල භාණ්ඩ වාදනය කිරීමේ සුවිශාල හැකියාවක් තියෙනවා මොහුට. ඒ නිසා ඒව පස්සේ දවසක බලා ගන්න පුළුවන්. ආල බලමු පොඩ්ඩක් වෙනස් තාලේ non stop එකක්. මෙයාගේ හඬ උපයෝගී කරගෙන අපි යනවා ඇරොසා වෙනුවෙන් මෙන්න නීරෝ ෆර්නෑන්ඩෝ ආල බලමු ඔබ සියලු දෙනා වෙනුවෙන්. Somavati mage nama tona meraya Chirala kidare ekko
දිනට හැන්ද අපි ඔන්නේ කපලා ගොම ඇඳන් මෙහෙම නටන අපි බලන් ඉන්න හැම දෙනාගේ හිත පිනවන අපි ජීවිතේම කාලා බීලා ජොලි කරනවා අපි සිංහල රජ කාලේ නොවේ දැන් මේ කාලේ ගෑනුන්ට සිතාගේ නටන්න ලැබුණේ සිංහල රජ කාලේ නොවේ දැන් මේ කාලේ ගෑනුන්ට සිතාගේ නටන්න ලැබුණේ Sari endan mama gayani matan kaumat purni umili kaumat purni kaumat pudade dan mo hoya soyanne aida dili mage papuwata gindara denne mini kaum andinne merunata passe kiyebi mema kiwwa gaman nona mage engata goda une salli dila kaum mewe endegena yan alli dekat wadura be adiya tiyan සාතේ පොඩක් වැඩි කරලා දෙන්නකෝ මල්ලි. ඕවනේ මේ අන්න රිවේ පැත්තේ දෙනවා නියම සාතයක්. එල කිරි දෙන්නකෝ හයිය සාතයක්. රයිට්. ඊළඟට රොක්සා පොඩක් එන්න ඉස්සරහට. මං ඉහුඩ වසාව. උඩ ආරාධනා කරනවා. ජනප්‍රිය පටිගිර ගීතය ගායනා කරන්න. මොකද වේදිකාවක අපි විතරක් නෙමෙයි ඕනෑම සංගීත කණ්ඩායමක් ඉන්නකොට මං හිතන්නේ බලන් ඉන්න ඔබ තමුන්නාන්සලාට විවිධ ගීත ගායනා කරන්න ඕන. විවිධ හැඩතල විවිධ වර්ණ වේදිකාවක්. අන්න ඒ වගේ තියෙනකොට තමයි මේ ප්‍රසංගයේ නියම විදියට රස වින්දනය කරන්න පුළුවන්. හැකියාව වර්ණ ප්‍රසාදය ඔබට ලැබෙන්නේ. අනේ නිසාවෙන් මං ආරාධනා කරනවා රොක්ස්ටාර් ජෙරම් පාලන් ජෙරම්ට මේ ලස්සන බටහිර ගීතය ඔබ වෙන ගායනා කරන්න.
Right. Bila no dance කරන යාළුවනුන් පොඩක් කතාව පැත්තක තියලා මොකද දැනටමත් අපේ ආදරණීය කලා ශිල්පී වේදිකාවට ඇවිල්ලා ඉන්න වෙලාවේ ඕගොල්ලන්ගෙන් ඒ කාලේ හොරා ගන්න අපි හදන්නේ. ඒ නිසා මෙන්න යනවා dance කරන යාළුවෝ වෙනුවෙන් නෝනාවදිනගේ ගුවන් අපි තෝරගත්තා මෙන්න මේ විදිහට. නානානේ 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 නානා නානානේ නා නානානේ 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 නානා නානානේ නා La la li la la li la la li la 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 li la 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 li la la li la la li la 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 li la Sanai balan taage malhina kun sadan negenne te pakalu peda oh rangane manisa doe nadanne oh rangane manisa doe nadanne sanai balan
Mewah tamai rasa kapirnya Gambelina pudi gahala Dia lana temu me kapirnya Kue dakarna tutana ayela Natana nangila tekela Kita kena rambi dan tampai lagi ya Tapi natamu kosomi ya soya Ame mulilo ke manata mana baila Mewah tamai rasa kapirnya Sopia tan bi me anala me kutu me keli karbo e kai kutu me kiwa sopia tan bi me anala ha yama sopi nura balan nura be sidina raban nale nala radi sota nura setia narabala polos kabula kabala gen oh yama sopi nura balan nura be sidina raban nale nala radi sota nura setia narabala polos kabula kabala gen
මත්පුනේ නැති වදරාලේ ඒ සෝරෝ වැඩ ඇරිලා එනකොට බාගෙට මැරිලා නෝනා ඉඳන් ගේ මනසලේ ඔයයි මමයි ජාඩි බණේ පතුයි මසුයි වාගේ යන්නේ අපි දෙන්න තව වත්‍රාලේ කුට්ටු දෙකට ටිකට් හරා වෙට්ටු දාලා මම නගිනව තට්ටු දෙකේ බසන කාලේ කියනකොටම බය හිතෙනව නොකන පී මම මැරෙනවා ඉන වුණොත් ඉස්පිරිතාලේ කුට්ටු දෙකට ටිකට් හරා වෙට්ටු දාලා මම නගිනව තට්ටු දෙකේ බසන කාලේ කියනකොටම බය හිතෙනව නොකන පී මම මැරෙනවා ඉන වුණොත් ඉස්පිරිතාලේ හොඳයි වෙන ගායන ශිල්පියා කැඳවන්නේ අපේ එකමුතු සංවිධායක මඩුල්ල එකට එක්කාස් වෙලා. ඉතින් ඔහු ගැන කතා කරන කල කාගෙත් ලේසියට කාගෙත් පහසුවට ඔහු ගැන කියන්නේ ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වුණු ගායන ශිල්පියා විදිහටයි. නමුත් ඒ කියමන වැකිය වඩාත් නිවැරදි කරමින් ජාතික තරුණ සේවා සභාවේ සංගීතාංශයක් බිහි කර කලාකරුවා ඔහු හරහා බිහි වුණු කලාකරුවන් ගණනාවයි අපේ ශ්‍රී ලාංකීය සංගීත ලෝකයට. එහෙමනම් අදත් ඈත චන්ද්‍ර මණ්ඩලයට ඒ සුන්දර ගීතාවලිය අරගෙන යන්නයි ඔහුට ආරාධනාව. ඔයා නිසා මගේ සිනා මැකී ගියා දෙන්. මෙන්න ඇරස්ට්‍රයික් ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඔබ වෙනස් වෙලා ඔබ වෙනස් වෙලා සිත දුරස් වෙලා ඔබ වෙනස් වෙලා ඔබ වෙනස් වෙලා සිත දුරස් වෙලා මට නපුරු වෙලා ඔබ වෙනස්
සුන්දරයි පිට කෙනෙක් වගේ කිසි දිනක ඉතින් හමු නොමුණු ලෙසේ පිට සුන්දරයි පිට කෙනෙක් වගේ කිසි දිනක ඉතින් හමු නොමුණු ලෙසේ මට හිතා ගන්න බෑ තාම නගේ ආල පිරුසිත කොහෙද නුනේ කාලයක් ගෙවි ලොව වෙනස් වෙවි ගිය නමුත් මගේ සිත වෙනස් නොවී කාලයක් ගෙවි ලොව වෙනස් වෙවි ගිය නමුත් මගේ සිත වෙනස් නොවී අකී කරුයි සිත මටම මගේ හිත හදාගන්න බෑ ඔබද වගේ ඔබ වෙනස් වෙලා ඔබ වෙනස් වෙලා සිත දුරස් වෙලා ඔබ වෙනස් වෙලා ඔබ වෙනස් වෙලා සිත දුරස් වෙලා මට නපුරු වෙලා ඔබ වෙනස් जीवन उयंतेरे ඔබ මට දුවයගෙන අම්මා ජීවන උයන්තෙරේ නොනිවි දැල්වෙන පහනකි නිරන්තරේ ඔබ මට සුවයගෙන අම්මා ජීවන උයන්තෙරේ
තනිකට දෙතින් කමට රණ්ඩු කරලා අම්මි එක්ක තරහ වෙලා තාත්තිගේ ඔඩොක්කුවේ පුරතලේට වාඩි වෙලා චණ්ඩි කමට රණ්ඩු කරලා අම්මි එක්ක තරහ වෙලා තාත්තිගේ ඔඩොක්කුවේ පුරතලේට වාඩි වෙලා හම්බුම් කටයි පත් දෙකටයි කිව්ව පුතානේ පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා හම්බුම් කටයි බත් දෙකටයි කිව්ව පුතානේ පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා සෙල්ලම්ගේ පාළු වෙලා ගෝනෙක් කාතරහ වෙලා බූම් තිට්ටු මාලිගාව කැඩිලා ගිහිල්ලා ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතානේ ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතානේ වැලි සෙල්ලම් බත
බතක් උයපු අඳ මාමා රන්තටියට ඉරි පැණි ගෙනත් කබපු බින්කුණ්ඩෝ බිමනට බල වැලි සෙල්ලම් බතක් උයපු අඳ මාමා රන්තටියට ඉරි පැණි ගෙනත් කබපු අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු නෑ පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු නෑ පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා සෙල්ලම්ගේ පාළු වෙලා කොනෙක් තරහ වෙලා උන් තිඩ්ඩු මාලිගාව කැඩිලා ගිහිල්ලා ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතා නෑ ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතා නෑ සෙල්ලම්ගේ පාළු වෙලා කොනෙක් තරහ වෙලා උන් තිඩ්ඩු මාලිගාව කැඩිලා ගිහිල්ලා ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතා නෑ ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතා නෑ ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතා නෑ චන්ද්‍රසේන හෙටිආරච්චි මොහොතකට ඉන්න ගයන ගමන් අතවැන්ද ඔරලෝසු බලනවා යන්න ඕනේ හංවැල්ලට බොහොම දුරයි. නමුත් අපි තවත් ගීතයක් ගායනා කරමු. විශේෂයෙන්ම ඇන්ටන් අය සූදානම් එකක් නෙවෙයි 20ක් 30ක් වුණත් වාදනය කරන්න. මගෙන් අහනවා 5ක් ඇද්ද 6ක් ගහමුද කියලා. මට මතකයි චන්ද්‍රසේන හෙටිආරච්චි 25 වන සංවත්සරයේදී අර මල්මල් විලේ එය ජාතික තරුණ සේවා සභා රංගපීඨයේ ඉදිරිපත් කරද්දී මේගොල්ලෝ තමයි ඒට සහාය ලබා දුන්නේ. අද ඇන්ටන් රොෂාන් අලුත් තැනක සාමාන්‍යයෙන් කතා කරන අඩුයි එක වචනයක්වත් කියමු. සුබපදමුකෝ. ඇත්තටම ගොඩක් සතුටුයි ඇන්ටන්. ඒ වගේම රොෂාන්ටත් ඒ වගේම සංගීත කණ්ඩායමටත් ඔබ බොහොම හොඳයි. බොහොම දියුණුවක් ලැබලා තුනක් හිටි කාලෙකදී. මොකද දියුණුවක් ලැබෙ අද ඉන්නේ මේ දැනට ගොඩක් කාල. මම සුබපතනවා හැමෝටම. ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමට අපි ඔක්කොම එක්ක ආවෙලා සුබපතමු අප්පුඩියක් ගාලා ඇන්ටන්ට අරුෂ්ඨ සංගීත කණ්ඩායමට ජයෙන් ජයෙන් වෙන්න කියලා. මතක නම් චන්ද්‍රසේන හෙටිආරච්චි අවුරුදු 25ක් තිස්සේ සින්දු කිව්වා. මතක තියාගන්න මේ තමයි පළවෙනි වතාවට වේදිකාවේ කතා කළේ. එහෙම නේද? ගහම අපුඩයක් ආයෙත් හයියෙන් වෙන චල්ලි ජගිරි චල්ලියා කියන්න යන්නේ චන්ද්‍රසේන හෙටිආරච්චි. කඩක් ගෙනා ගුණා ඒක බින්දින්නේ
අකුටුකාත් දොර කතින් මාත් නටන්නේ පුචි පුචයයි බින්කුණ්ඩයි ගොරවන්නේ පුචි පුචයයි බින්කුණ්ඩයි ගොරවන්නේ දුකල නැටම ඉල්ලන් මොටද අනන්නේ ජල්ලියා ජල්ලියා ජල්ලි ජකිරි ජල්ලියා 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 ජල්ලි ජකිරි ජල්ලියා චප්ප චපිරි සිරි බර බර මන්දයි නුඹ අඬන්නේ බින්කුණ්ඩෝ බොල බින්කුණ්ඩෝ තෝත් නටපන් ඒ ගොඩ ගොඩෙත් මේ ගොඩ ගොඩෙත් එකයායට රත්තරන් පොල් බෑයයි බත් හැන්දයි බින්කුණ්ඩෝ නටපන් ජල්ලියා ජල්ලියා ජල්ලි ජකිරි ජල්ලියා 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 ජල්ලි ජකිරි ජල්ලියා 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 ජල්ලි ජකිරි ජල්ලියා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඒ අපූර්ව ගීතය මම හිතන්නේ මමත් පෞද්ගලිකව පළවෙනි වතාවට තමයි සංදර්ශන වේදිකාවේ ඇහුවේ අපේ ඇන්ටන්ගේ විශේෂ සූදානම් කිරීමක් ඒ අපේ එකමුතු තරුණ කැල චන්ද්‍රසේන හෙට්ටිආරච්චි වෙනුවෙන් අද අනුග්‍රහ ශිල්පී දායකත්වය ලබා දුන්නා. අද සංදර්ශනයේදී මෙරිල් සප්ලයර් ප්‍රධාන සංවිධායකතුමා මෙරිල් මහත්මයාගේ මෙරිල් සප්ලයර් ආයතනය පිළිබඳව අපි කතා කරන්න ඕනේ. කොන්ක්‍රීට් අතුරන පිළිබඳව විශ්වාසනීය වාසිදායක නම තමයි සිරිගම්පල මෙරිල් සප්ලයර් ආයතනය සන්දානම්පුර. ඔබේ ඉදිකිරීම් වලදී ඔබට අවශ්‍ය වන කොන්ක්‍රීට් අතුරන කොන්ක්‍රීට් කිරීම පිළිබඳව මතක තබා ගන්න මෙරිල් සප්ලයර් ආයතනය. සංදර්ශන ප්‍රධාන අනුග්‍රහය ප්‍රාදේශ සභා මන්ත්‍රී රොක්මන් කොළඹගේ වග අපි යලිත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම රණත් ෆෙනෑන්ඩෝ ශාන්ත ලාසරස් කොහොමවල කොලින්චානිය මගේ පෞද්ගලික ස්තුතිය රණත්ට පුද කරනවා. කතා කරන මා වෙනුවෙන් අනුග්‍රහ ශිල්පී දායකත්වය ලබා දුන්නේ රණත් මගේ මිත්‍රයා. මෙහිදී වගේම ඉතාලි රටේදීත් අපි හමු වී බොහොම සුහදව කාලය ගෙවපු අද සංගීත ශිල්පියෙක් විදියට වන් මෑන් ෂෝ සංදර්ශන පිළිබඳව රණත් හොඳ නමක් දිනාගෙන තිබෙනවා. රණත් ඔබට ස්තුතියි මා වෙනුවෙන් අනුග්‍රහ ශිල්පී දායකත්වය ලබා දීම පිළිබඳව. මෙන්න ගායන ශිල්පියා ඔහු වෙනුවෙන් නීල් ෆෝන් ෂොප් ආයතනයයි දුන්නේ දායකත්වය සාම ජනපදයේ. සියලුම ජංගම දුරකථන අලුත් වැඩියා කරන්න අමතර කොටස් ලබා ගන්න ඒ වගේම අලුතින් ජංගම දුරකථන මිලදී ගන්න. දන්න සිංහලෙන් කිව්වොත් හෑන්ඩ් ෆෝන් රිපෙයාර් කරගන්න හෑන්ඩ් ෆෝන් වලට අවශ්‍ය පාර්ට්ස් ගන්න ඒ සියල්ලම ඔබට ලේසියෙන් සිදු කරගන්න නීල් අරුණ ශාන්ත මේ ශිල්පියාට දායකත්වය ලබා දෙනවා. මේ කලාපයේ සියලු සංදර්ශන වලදී නීල් අරුණ ශාන්ත තරහා තමයි මේ අපූර්ව ශිල්පියා පිවිසෙන්නේ. එහෙමනම් දෙපා අත්පා වාරු අහිමිව සංදර්ශන වේදිකාවට හිතවතුන්ගේ කරමතින් ගොඩ වී හීන්සරේ ඔහු එනවා අපේ ළඟට. එදා CSN කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය දීප ව්‍යාප්ත සංවිධානය කළ ආබාධිතයන් සඳහා වෙන්නුණු තරු තේරීමේ සීන තරග ඉසව්වේ ඔහු සියලු දෙනා අවිවා දෙවන ස්ථානය ලබා ගත්තා. ජාතික තරුණ සේවා සභාවත් CSN රූපහිනී නාලිකාවත් ඒකාබද්ධ විදිහට කළ සිහින රියැලිටි වැඩසටහනේ දෙවන්නා වගට පත් වුණු ඔහුටයි ආරාධනාව දෙන්න. හොඳ ශක්තිය එන්න අපුඩියක් ඔහුට මෙන වේදිකාවේ ඇරෝස්ටා එක්ක මధుරංග ජයරත්න
අමතන්න එන්නම් සොයා පිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජමැදුරේ අම්මා පැව්කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් ඇඩුනේ ඇඩවෙවි රස පිරි පිරි ලොවක් නලවනසේ හඳ පායන උන් පොඩා රහසින් රහසින් නුඹ හැඬුවා රස පායන ඉමිදිරියේ රහසින් රහසින් නුඹ හැඬුවා නුඹගේ මදරුවන් රජුන් කරන්නට හැඬුවාය සිහිනෙන් රජමැදුරේ